දේ වැඩියාව නෙමෙයි සීනි වැඩියාව කිව්වා උඹලා පිළිගත්තේ නැහැ. ජල බීතිකාව නෙමෙයි බලු බීතිකාව කිව්වා උඹලා පිළිගත්තේ නැහැ. එහෙනම් මේ ලෙඩේවත් වැරද්දක් නැද්ද කියලා උඹලා කියපල්ලා. මගේ කාංචනා මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. හරි වේදනාවෙන් මම බයික් එකේ ගියේ. එකපාර වලකට වැටුණා. මගේ කොන්දට උඩින් පිට ගැස්සුණා. උඹලට මං අනන්ත කියනවා යකඩ ඇනුනට පස්සේ හැදෙන ලෙඩේ පිට ගැස්ම නෙමෙයි කියලා. පිට ගැස්ම කියන්නේ යකෝ මෙන්න මේ විදිහට. ඔය වලවල් වල වැටලා බයික් එකේ යනම්ම නම් එලා පිට ගැස්සෙනවනේ. අන්න ඒකට තමයි උඹලා පිට ගැස්ම කියන්නේ. ඒකින්ද අද ඉඳන්වත් ඔය යකඩ ඇනුනට පස්සේ පිට ගැස්ම කියන්න එපා. යකඩ ඇනුනට පස්සේ හැදෙන්නේ යකඩ ගැස්ම. පිට ගැස්ම හැදෙන්නේ පිට ගැස්සුනාට පස්සේ. අනිත් එක තමයි යකඩ ඇනුනට පස්සේ බෙහෙත විදින්න ඕන පිටට. ඔහල ඔක්කොම විදින්නේ අතරනේ. පිට ගැස්මට බෙහෙත් විදින්න ඕන පිටට. උඹලා මං කියනේව පිළිගන්නේ නැහැ. කාංචනා මං උඹට ආදරේ කෙල්ලේ. හරි වීඩියෝ එක ඉවරයි.